Hai bang, kita හැමදෙනින් පිළිගන්නවා YouTube channel එක ඩාක්සයිඩ් කුල්පෝ. channel එකකින් අද කතා කරන්නේ මේ ලෝකේ තියෙන ටාරිෆ් ගැන. මේ ටාරිෆ් 100ට 125ක් ටාරිෆ්ස් කියන්නේ ආනයනය කරන බදු මත. ඒ කියන්නේ චීනෙන් ඇමරිකාවට යවන බදු මත ගහන ටැක්සස් ප්‍රමාණය 100ට 104කින් 180 ගණක් තිබුණා. ඊට පස්සේ 125කින් වැඩි කරා. ඊට පස්සේ 104කින් වැඩි කරා. දැන් 125කට වැඩි කරලා තියෙනවා. ඒකට වැඩි කරන්න හේතුව තමයි ඇමරිකාව ටාරිෆ්ස් දාපු නිසා ඒක රිටැලියේෂන් එකක් පරිගැනීමක් විදිහට කැනඩා මේ චයිනියත් ඒගොල්ලෝ ටාරිෆ් දැම්මා ඇමරිකාවෙන් ගෙනන බඩු වලට එහෙම වෙළඳ බද්දක් ගන්නවා කියලා. ඒතකොට ඒකට තරහ ගිහලා තමයි මේ ඇමරිකානු රජය තව වැඩිපුර ටැක්සස් එකට දාලා තිබුණේ නැත්නම් ටාරිෆ්ස් එකට දාලා තිබුණේ. ඒතකොට ඒ වෙනකොට දැන් මේ වෙනකොට 125ක් ටාරිෆ්ස් චයිනාවට දාලා තියෙනවා. අනිත් රටවල් හැම එකකටම දාපු ලංකාවට. ඒතකොට හැම රටකටම දාපු 140 ගණන් 150 ගණන් ඒවා තිබුණු මට්ටම 110ටම වෙනකන් අඩු කරලා මාස 3ක් වගේ කාලයක් දීලා තියෙනවා. ආයි මාස 3කින් නැවත මේක කරාවි. මේක මෙහෙම වෙන්නේ මේ දැන් තියෙන මේ මුදල් එක ඩොලර් එක වටිනාකමක් නැතුව යනවා. ඉදිරි අනාගතයේදී හැම රටකටම බිට්කොයින් කියන මුදල් කරන්සි එක මේ AI තාක්ෂණයත් එක්ක බිට්කොයින් කියන එකට ඇඩොප්ට් වෙනවා. බිට්කොයින් එකක් ඩොලර් ලක්ෂයකට ගියා. ඩොලර් එකක් ඉතින් රුපියල ඩොලර් එක ඉස්සරහා 290 ගානකට යන එක බැලුවහම බිට්කොයින් එකක් ඩොලර් එක ඉස්සරහා ගිහලා තියෙනවා. ලක්ෂයකට. ඒතකොට කොච්චර කී ගුණයකින් ගිහලා තියෙනවද බිට්කොයින් කොච්චර වටිනවද? සහ මේ බිට්කොයින් කියන්නේ ඩිසෙන්ට්‍රලයිස් මොකක් හරි රජයක් විසින් පාලනය කරන්න බැරි කරන්සි එකක්. කියන්නේ මනි ප්‍රින්ට් කරන්න බැරි. තියෙන සප්ලයි එක සීමිතයි. ඒ නිසා මේකේ වැලියු එක වැඩි වෙනවා. එහෙනම් මේ ඇමරිකාව ක්‍රිප්ටෝ කැපිටල් එක කරන්න යනවා ඉදිරි අනාගතයේදී. එතකොට මුළු ලෝකෙටම දැන් මේ ටාරිෆ් බලපෑවා වගේ ඇමරිකාව ජනාධිපතිවරයා කරන කියන දේ බලපාන. එතකොට අනිත් හැම රටකම බිට්කොයින් අඩොප්ට් කරගන්න සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට පළවෙනි රට තමයි බිට්කොයින් නීති කරපු රට එල් සල්වදෝර්. මේ එල් සල්වදෝරේ ඉන්න ජනාධිපති නයිබ් බුකලේ ඒ ඇමරිකාව කොච්චර ටාරිෆ් දැම්මත් නයිබ් බුකලේ ඒ සහ ඒ රට කිසිම දෙයකට බය වෙන දෙයක් නැහැ. තමන්ගේ ආර්ථිකය වැටෙන්නේ නැහැ බිට්කොයින්. මොකද ඉදිරි අනාගතයේ බිට්කොයින් වෙන නිසා ට්‍රම්ප් උනා මේ ජනාධිපතිගේ පස්සෙන් තමයි ගිහිල්ලා මේ ජනාධිපති කරපු දේ තමයි කරන්න යන්නේ ඉදිරියට. ඉතින් අපේ රටත් ඒ වගේ බිට්කොයින් ස්ට්‍රැටජික් රිසර්ව් එකක් මේ වෙනකොට පටන් ගත්තා නම් කාටවත් බය වෙන්න දෙයක් නැහැ. මේ එක එක ටාරිෆ්ස් වලට අරවට මේකට කොහොමවත් පස්සෙන් යන්න ඕනේ නැහැ. දැන් මේ වගේ තරුණ නායකයෙක් මේ නයිබ් බුකලේ. ඉතින් අපේ රටේ පුළුවන් බිට්කොයින් ස්ට්‍රැටජික් රිසර්ව් එකක් ඇති කරලා බිට්කොයින් ටිකක් ගත්තා නම් ඩොලර් මිලියන 5ක විතර අපිට කොහෙවත් රටවල් වලින් දාන සම්පාදක වලට බය වෙන දෙයක්වත් නැහැ. අපේ රටේ තියෙන ණයත් සම්පූර්ණ ගෙවලා ඉවර කරන්න පුළුවන් ඒ කාලතුරකින් අතරතුර. ඉතින් මෙහෙම බිට්කොයින් ස්ට්‍රැටජික් රිසර්ව් එකක් තියෙන එක රටකට වටිනවා කියන්නේ ඒකයි. ඉදිරි අනාගතයේ ඒ තාක්ෂණික එක්ක යනකොට මේ සියලුම දේවල් මේව නැති වෙලා යනවා. මේ තියෙන කරන්සි ඩොලර් කරන්සි වල වටිනාකම නැති වෙනවා. ඒකට තමයි මේ අඩිතාලම දාන්නේ. ටාරිෆ්ස් දාලා රටවල් වලට එකඟ නැත්නම් එකඟ වෙන්නේ එක කරන්සි එකකට යන්න තමයි. දැන් මේ හදලා ඊයේ පෙරේද වෙනකොට මාකට් සම්පූර්ණම රතු පාටයි ඔක්කොම බහලා තිබුණා. දැන් නමුත් මේ ඔක්කොම සම්පූර්ණම කොළ පාටට වෙලා තියෙන. කියන්නේ 3.2 ට්‍රිලියන් ස්ටොක් මාකට් එකට ආවා. US ස්ටොක් මාකට් එකට ඊයේ මෙන්න මේ 90 ඩේ පෝස්ට් එකත් එක්ක දින 90ක් නතර කරපු ටාරිෆ්ස්. ඒ නිසා දැන් මේක බලාගෙන යනකොට ඔයගොල්ලන්ට පේනවා මේ මාකට් එකේ ඉදිරි අනාගතයේ තියෙන ක්‍රිප්ටෝ කරන්සි මේ ක්‍රිප්ටෝ කරන්සි හැම එකකටම දාන්න අවශ්‍යයි. තමන් කැමති ක්‍රිප්ටෝ කරන්සි එක තමන් කැමති විදිහට රිසර්ච් කරලා දාගන්න පුළුවන්. බිට්කොයින් එක දැන් මේ 81000 තියෙන්නේ. මේක 76000 තිබුණේ ඊයේ මේ ටාරිෆ්ස් එකත් ආයිවත් කිරීමත් එක්ක කෙලිම මේක 83000කට ගියා. දැන් 81000ට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේ මේ තියෙන টপ 10 කරන්සි ටික බලුවා නම් ඔයගොල්ලන්ට පුළුවන් මේ සම්බන්ධයෙන් පොඩි අවබෝධයක් ගන්න. එතකොට ඔයගොල්ලෝ දන්නවා ඉදිරි අනාගතයේ මුදල් එකේ දැන් මේ XRP කියන එක XRP සහ බිට්කොයින් මෙන්න මේ දෙක විතර එක්ස්පෝෂර් එකක් කරන් තිබුණා. මුදල් ගේන් එකකට යන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඔන්නක තමයි අපි රෙසිප්‍රොකල් වලින් හරි මෙහෙම බේරෙන්න ඕනේ. දැන් මේ Bitcoin jump 6% to 81000 as crypto prices surge on Trump's tariff post එක දැම්මම මේකෙච්ච උඩට ගියා. මෙන්න මේක තමයි post එක Trump දාපු. ඉතින් ඇමරිකාව කරන්න යන්නේ මොකද? ඒ දෙයට අනුගත වෙන්න වෙනවා මුළු ලෝකෙටම. Bitcoin නීතිගත කරනවා කියලා කිව්වොත් මුළු රටවල් අනිත් හැම එකම නීතිගත කරන්න සිද්ධ වෙයි. ඊට කලින් අපි Bitcoin strategic reserve එකක් ලංකාව වගේ රටක ඇති කරලා තිබුණා. ඒක හොඳයි කියලා තමයි කියන්නේ. හරි නැවත විදිහකින් නැවත හමු. සුබ දවසක්.